හරි. අපි දැන් කතා කරන්න යන්නේ අපේ හතරවෙනි පාඩමට අදාළ සම්පූර්ණ කතන්දර ටික. හරිද? මේ පාඩම ඉතාම වැදගත් පාඩමක්. මේ පාඩම වාට දෙවෙනි වාරේ හම්බ වෙනවා රසායනික පදාර්ථයේ විපර්යාස කියලා පාඩමක්. ඒ පාඩමත් එක්කත් දෙලින්ම සම්බන්ධ වෙන පාඩමක්. ඒ නිසා මේ පාඩම ඉතාම හොඳට ඔළුවට දාගන්න. හරිද? හරි. අපි ඉස්සෙල්ලාම පදාර්ථයේ ගුණනේ මේ අලුත් පාඩමේ නම් මොකද්ද මේ පදාර්ථයක් කියන තැනින් පටන් ගමු. මාව පේන්නේ නැතුව දිනුනට බලන්න ඉන්න. හරිද? පදාර්ථ. අපි ඉස්සෙල්ලාම පදාර්ථ ගැන කතා කරන්න කලින් අපේ අවට පරිසරයේ ඇති දේවල්, අජීවී දේවල් කියලා හිතමු. මේ අජීවී දේවල් ප්‍රධාන වර්ග දෙකකට බෙදනවා. එයාලගේ අවකාශයේ ඉඩක් ගැනීම, ස්කන්ධයක් තිබීම වගේ ලක්ෂණ සලකලා. ඒතකොට අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන දේවල් වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද? පදාර්ථ කියලා. පදාර්ථ කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන දේවල්. ඒ වගේම මේ ගුණාංගේ නැති කට්ටියට අපි කියන්නේ අවකාශයේ ඉඩකුත් ගන්නෙ නැති පරිසරයේ ස්කන්ධයකුත් නැති අවකාශයකුත් ගන්න දේවල් අපි හඳුන්වන්නේ ශක්ති කියලා. ඕවා හයවසේදී ඉගෙනගත්ත දේවල්. හරිද? ඉතින් පදාර්ථ ගත්තාම මෙයා ගැන අපි වැඩිදුර විස්තර කතා කරගෙන යද්දී මම මේ පදාර්ථ කියන එක නම් මෙහෙටම ගන්නම්. මොකද අපි මේ පාඩමේදීම කතා කරන් යන්නේ මෙයා ගැනනේ. හරිද? එතකොට අපිට මේ පදාර්ථ අපි වර්ගීකරණයක් කරනවා 6 වෙනි. ඒ වර්ගීකරණයට අනුව මෙයාගේ භෞතික අවස්ථා මෙයාගේ තියෙනවා භෞතික අවස්ථා තුනක්. ඔයා මේ වෙද්දී ඒක දන්නවා. මොනවද අවස්ථා තුන? ඝන පදාර්ථ, ද්‍රව පදාර්ථ සහ වායු පදාර්ථ. දැන් ඝන පදාර්ථයක් කියන එක ගැන තවදුරටත් වැඩිදුර විස්තර කතා කළොත් ඕනම කෙනෙක් දැනන් ඉන්න ඕනේ මේ වෙද්දී 8 වසරේ ඝන පදාර්ථයක් කියලා කියන්නේ එයා නිර්මාණය වෙලා තියෙන ඊටාම චූටි අංශු තියෙනවනේ. මේ අංශු ඊටා තදින් පිළිවෙලට රටාවට හේච්ච එකක් තමයි ඝන පදාර්ථයක් කියලා කියන්නේ. මේවට අපි කියන්නේ පදාර්ථ අංශු. හරිද? මේ අංශු ඊටා පිළිවෙලට රටාවකට හැරිලා තියෙනවා නම් අපි ඒවට කියන්නේ ඝන පදාර්ථ. ඊළඟට ද්‍රවවල තියෙන විශේෂත්වය තමයි මෙයාගේ අංශු ටිකක් අපිළිවෙලට තමයි හැරිලා තියෙන්නේ. රටාවක් නැහැ. අපිළිවෙලට හැරිච්ච එකක්. හැබැයි අංශු ළඟ ළඟ තියෙන්න පුළුවන්. ඒව තමයි ද්‍රව කියලා හඳුන්වන්නේ. දැන් ඔයාලට අනුමාන කරන්න පුළුවන් වායු පදාර්ථය කොහොම වෙයිද කියලා. වායු පදාර්ථය අංශු ඉතාම ඈත ඈත තමයි තියෙන්නේ. හරිද? ඒතර අංශු වල පරතරය ගොඩක් වැඩි. දැන් ඔයා බලන්න මේ අංශු මොන අවස්ථාවේ වුණත් ඔයා බලන්න මේ අංශු අතර චූටි හරි හිස්තැන් තියෙනවද නැද්ද? ඉතින් මේ අංශු වලින් පදාර්ථ හැදුනහම තියෙන කේස් එකක් තමයි අංශු අතර හිස් අවකාශ පවතිනවා. ඉතින් මේ පදාර්ථයේ හිස් අවකාශ පැවතීම ගැන ඉස්සෙල්ලාම අදහස් ඉදිරිපත් කරන්නේ ඩිමොක්‍රටිස් විසින්. හැබැයි මුල් කාලේ මෙයා කියපු කතාව කවුරුත් අහන්න ලැහැත්තුනේ නැහැ. ඒ කාලේ තවත් දාර්ශනිකයෙක් ඇරිස්ටෝටල් කියලා එයා මේකට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන්න ගත්තා. හරිද? එයාගේ ගෝලයෝ ඊට පස්සේ මේ ආගියුමන්ට් එක ගොඩක් කාල අරගෙන ගියා. හැබැයි මේ වෙද්දි මේ අපේ තියෙන විද්‍යාත්මක දැනුමත් එක්ක මේක වෙලා තියෙනවා. පදාර්ථය අංශු වලින් හැදිලා තියෙනවා. ඒක අංශු වලින් හැදිලා තියෙන නිසා හිස් අවකාශ තියෙනවා කියන එක. ඉතින් මේ පදාර්ථයේ තියෙන හිස් අවකාශය නැත්නම් පදාර්ථය අංශු වලින් සෑදී තිබීම අපි හඳුන්වනවා විශේෂ වචනකින් අසංතතික බව කියලා. අසංතතික. අසංතතික බව කියන එකේ තේරුම තමයි පදාර්ථයේ අංශු වලින් සෑදී තිබීම සහ එම අංශු අතර හිස් අවකාශ පැවතීම. ඉතින් මේකත් එක්ක මේ පදාර්ථ තුන් දෙනාට එක එක ලක්ෂණ හම්බ වෙනවා. පළවෙනි ලක්ෂණය ගත්තොත් මෙයාගේ අංශු ඉතා පිළිවෙලට කලින් ඇහිලා තියෙනවානේ. ඒකත් එක්ක මෙයාට නිශ්චිත හැඩය කියන සාධකය හම්බ වෙනවා. ඒ වගේම මෙයාට හම්බ වෙනවා නියමිත පරිමාවකුත්. පරිමාවත් මෙච්චරයි කියලා කියන්න පුළුවන් වෙනවා. අංශු ළඟ ළඟ පිළිවෙලට ඇහිලා තියෙන නිසා. ඒකත් එක්කම මෙයාට සම්පීඩනය කරන්න තවදුරටත් අකුලන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒක අපි හඳුනන්නේ සම්පීඩනය කළ නොහැකි ගුණය කියලා. සම්පීඩනය කරන්න බෑ මෙයාව. තවදුරටත් හකුලන්න බෑ. ඊළඟට තව එක ගුණාංගයක් එනවා මේකත් එක්ක මෙයාගේ ඝනත්ව සාපේක්ෂව ඉහළ යන්න ගන්නවා. ඉතින් ওই ලක්ෂණ ටික ද්‍රව වලටදී කතන්දරය වෙනස් වෙනවා. අංශු අපිලිවෙලයිනේ. පිළිවෙල වෙච්ච ගමන් අංශු ටික පිළිවෙලට තියාගන්න බෑනේ කඩා හැලෙන්න ගන්නවා. ඒ කියන්නේ හැඩයක් නැහැ. හැබැයි අංශු ළඟ නිසා පරිමාවක් හරියට මෙච්චරයි කියලා කියන්න පුළුවන්. හරිද? හැඩයක් තියෙනවා පරිමාවක් තියෙනවා මෙයාගේ. මෙයාගේ හැඩය නැහැ පරිමාව කියන්න පුළුවන්. ඒ වගේම මෙයා සම්පීර්ණය කරන්නත් බෑ මොකද අංශු ගොඩාක් ගෑවි ගෑවි ඉන්නේ. සම්පීර්ණය කරන්න බෑ.
ඒ වගේම ඝනත්වයේ මෙහා තරම් නැතත් යම් ප්‍රමාණයකට ඉහළයි. අපි මැදා වගේ අගයක් කියලා හිතමු. හරිද? ඊට පස්සේ වායු වලට එද්දී බලන්න හැඩයක් කියන්න බෑ මොකද අංශු ගොඩක් ඈතයි. ඒ වගේම මෙයාට පරිමාවක් කියන්නම බෑ මොකද අංශු ගොඩාක් පැතිරෙන්න බලනවා. තියෙන ඉඩේ උඩරින් පැතිරෙනවා. ඒ නිසා පරිමාව මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ වගේ මේ හිස්තැන් ගොඩාක් තියෙන නිසා මෙයාව සම්පීර්ණය කරලා හකුලවන්න පුළුවන්. ඒකම ඝනත්වය ගැන කතා කරොත් ඝනත්වයේ ඉතාම අඩු කට්ටිය තමයි වායු කියලා කියන්නේ. හරිම සැහැල්ලු කට්ටියක්. හරි. ඔන්න ඔය ටික තමයි මේ ගැන තියෙන්නේ. ඉතින් අපි මේ ගැන පරීක්ෂණ කීපයක් කරලා තියෙනවා. මේක මතක ඇති වාට අර චෝක් කෑල්ලක් පාට කරපු වතුර චෝක් කෑල්ල දිගේ උඩට ඇදලා එන්නේ අසන්තරිකේ ඉඳලා. ඊට පස්සේ මේකදී අපි කරපු පරීක්ෂණය තමයි අර කොන්ඩිස් කැටයක් වතුරකට දාන එක. ඊට පස්සේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන දුඹුරු පාට වායුව පැතිරිලා යන්නේ වායු සරාවක් පුරා. ඒ වායු අසන්තතික බව හඳුනගන්න එක. මේකට තව උදාහරණයක් තියෙනවා. පන්ති කාමරයක හඳුන් කූරක් ගැහුවාම ඒකේ සුවඳ පැතිරලා යන එක. සෙන් බෝතලයක සුවඳ පැතිරෙන එක. ඒ වගේ දේවල් වායු පදාර්ථය අසන්තතික බවට උදාහරණ විදිහට ගන්න පුළුවන්. හරිද? ওই දේවල් තමයි අපි අසන්තතික බව ගැන කතා කරලා ඉවර කළේ. ඊළඟට අපි පදාර්ථ තව විදිහකට වර්ගීකරණයකට ගියා මෙතනින් එහාට. ඒ කියන්නේ මේ අසන්තතික බව ඝන ද්‍රව වායු කියලා වෙන් කරනවා වෙනුවට අපි මෙතනින් එහා තව ගුණාංග ටිකක් හිතන්න ගත්තා. ඒ ගුණාංග ටික තමයි අපිට මේ පදාර්ථ හැදිලා තියෙන අංශු ප්‍රමාණය සංඝටක ප්‍රමාණය අනුව මෙයාව වර්ග කරන්න පුළුවන් කියලා මිනිස්සු තේරුම් ගත්තා. ඒ කියන්නේ සංඝටක කිහිපයකින් සහ සංඝටක එකකින් හැදිච්ච මම පල්ලෙහාට ගන්නම් සංඝටක එකයි කියන එක. හරිද? සංඝටක එකකින් හැදිලා තියෙන පදාර්ථයක් නම් අපි ඒවට කියන්න ගත්ත නමක් සංශුද්ධ ද්‍රව්‍ය. අලුත් වචනයක්. සංශුද්ධ ද්‍රව්‍ය. ඔන්න වචනේ. සංඝටක එකයි නම් ඒවට අපි කියන්නේ සංශුද්ධ ද්‍රව්‍ය කියලා. ඉතින් සංඝටක කිහිපයක් තියෙනවා නම් සංඝටක දෙකක් හෝ කිහිපයක් තියෙනවා නම් හරිද? සංඝටක දෙකක් හෝ කිහිපයක් තියෙනවා නම් ඒවට අපි කියන්නේ සංශුද්ධ නොවන ද්‍රව්‍ය. තව නමකින් කියනවා මිශ්‍රණ කියලා. මිශ්‍රණ කියලාත් ඒවට කියනවා. එතකොට මතක තියාගන්න සංඝටක කිහිපයක් හැදිලා තියෙනවා. කිහිපයකින් නම් හැදිලා තියෙන්නේ. එයාට අපි කියන්නේ මිශ්‍රණයක් කියලා. උදාහරණයක් කියන්න. මතක් කරන්න පළතුරු සැලඩ් එකක් සහ පළතුරු කෑලි කපපු අවස්ථාවක්. ඔයාලට ගෙනත් දෙනවා කොමඩු කෑලි ටිකක්. දැන් ඔයාගාව තියෙන සංඝටක එකයිනේ. අන්න සංශුද්ධ අවස්ථාවක්. ඊළඟට ඔයාට කොමඩු විතරක් නෙමෙයි පළතුරු සැලඩ් ෆෘට් සැලඩ් එකක් ගෙනත් දෙනවා ඔයාලට හැන්දා. හැන්දා නෙමෙයි කෝප්පයක්. හරිද? ෆෘට් සැලඩ් කෝප්පයක් ගත්තාම ඒකේ තියෙනවනේ සංඝටක කිහිපයක් පළතුරු වර්ග කිහිපයක්. ඒ ඇවිල්ලා මිශ්‍රණ අවස්ථාවක්. හරිද? ඔන්න උදාහරණ දෙකකුත් කිව්වා ඒකට. හරිද? ඉතින් අපිට ඔය අම්සාප්පයක් සංශුද්ධද? ඒ කියන්නේ සංඝටක එකයිද? ගොඩක් තියනවාද කියන එක අඳුරගන්න සරල අදහස් කීපයක් තියෙන. ඒ කියන්නේ අපිට සංශුද්ධ ද්‍රව්‍ය අඳුරගන්න මේ මොනවා හරි දෙයක් සංශුද්ධද කියලා චෙක් කරගන්න සාධක තුනක් පරීක්ෂා කරන්න පුළුවන්. පළවෙනි සාධකය තමයි අපිට පුළුවන් එයාගේ ද්‍රවාංකය බලන්න. මොකද්ද මේ ද්‍රවාංකය කියන්නේ? ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වයට තමයි අපි ද්‍රවාංකය කියලා කියන්නේ. හරිද? සාමාන්‍ය මොනවා හරි ද්‍රව්‍ය කලවම් වෙලා නැත්නම්, ඒ කියන්නේ මිශ්‍රණයක් නෙවෙයි නම්, කලවම් නැත්නම් අපි සාමාන්‍ය දන්න ද්‍රවාංක ගොඩක් වෙලාවට නියත අගයක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අයිස් කැටයක් සාමාන්‍යයෙන් ඝන අවස්ථාවේ තියෙන එකක් නේ. අයිස් කැට සාමාන්‍යයෙන් දිය වෙන්නේ හරියටම සෙල්සියස් අංශක බිඳුවේදී. හැබැයි මොනවා හරි අපද්‍රව්‍ය කලවම් වෙලා නම් එයා සෙල්සියස් අංශක බිඳුවට වඩා වෙනස් ඉලක්කමකදී තමයි ද්‍රවයක් බවට පත් වෙන්නේ. අපි ඒක පරීක්ෂණාත්මකව බලනවා. ඔයාලා පොඩ්ඩක් පරීක්ෂණය කියවලා බලන්න ඔයාලට මම සම්පූර්ණ පැහැදිලි කරලා ඇති. ඊට පස්සේ දෙවෙනි සාධකය තමයි සංශුද්ධතාවයට චෙක් කරගන්න භාවිතා කරන තාපාංකය. තාපාංකය කියන්නේ ද්‍රවයක් වායු අවස්ථාවටපත් වෙන නිශ්චිත උෂ්ණත්වය. මේකත් අපි මොනවා හරි කලවම් වෙලා නැති පිරිසිදු පියෝ ද්‍රව්‍යයක් තියෙනවා නම් ඒ ද්‍රව්‍ය සාමාන්‍ය නියත උෂ්ණත්වයකදී තමයි වායු අවස්ථාවට යන්නේ. උදාහරණයක් වතුර ගත්තොත්. වතුර ජලය කියන එක නේ සංශුද්ධ ජලය සෙල්සියස් අංශක 100 දී තමයි හරියටම වාෂ්ප වෙන්නේ. හැබැයි මොනවා හරි ද්‍රව්‍ය කලවම් වෙලා නම් එයා 100ට වඩා වෙනස් ඉලක්කමකදී අඩු හෝ වැඩි ඉලක්කමකදී තමයි වායු අවස්ථාවට යන්නේ. ඉතින් 100 දී වාෂ්ප වෙන්නේ නැහැ කියන්නේ එයා සංශුද්ධ නැහැ කියන එක. හරිද? ඒ වගේම ඝනත්වය. ඝනත්වය කියන්නේ නියත පරිමාවක තියෙන ස්කන්ධය කියන එක. දැන් හිතන්නකො ලුණු වතුර සහ සාමාන්‍ය මේ පිරිසිදු ආසුද්ධ ජලය කියන එක. ඔය දෙන්නගේ ඝනත්වය කියන්නේ එකිනෙකට වෙනස්. ඒ කියන්නේ අපි ලුණු වතුර බෝතලයකුයි ඒ සමානම ලුණු වතුර බෝතලයකුයි ඒ සමානම ආසුද්ධ ජලය බෝතලයකුයි ගත්තොත් ඔය දෙන්නගේ එකම පරිමාවන්නේ අරන් තියෙන්නේ. හැබැයි ස්කන්ධය කියන්නේ දෙකක්. මොකද ලුණු දිය වෙන්න එයාගේ ඒකක පරිමාවක ස්කන්ධය වෙනස් වෙනවා. ඉතින් ඒක තමයි ඝනත්වය කියලා හඳුන්වන්නේ. හරිද? ඔන්න ඒ ලක්ෂණය කියලා ඉවරයි. සංශුද්ධ ද්‍රව්‍ය වල කතන්දරය ඕක.
හැබැයි සංශුද්ධ ද්‍රව්‍ය වල උතනින් එහාට කතන්දරයක් තියෙනවා. ඒ තමයි අපිට මේ සංශුද්ධ ද්‍රව්‍ය සංඝටක එකක් තියෙනවා කියන එකට අමතරව තව මෙයාගේ ලක්ෂණයක් එකතු වෙනවා. මේ ලක්ෂණය තමයි සංශුද්ධ ද්‍රව්‍ය වල සාමාන්‍යයෙන් තියෙනවා ළමයි භෞතික ක්‍රම වලින් වෙන් කරන්න බැරි ගතියක්. දැන් ඕකට උදාහරණයක් මම කියන්න යන්නම්. හරිද? මතක් කරන්න ඔයාලට මම පන්තියේදී උගන්වපු උදාහරණේ පිටි සහ සීනි කතන්දරේ. හරිද? ඔයා හිතන්න ඔයා කුස්සියට ගිහිල්ලා හොරෙන් කිරිපිටි ටිකුයි සීනි ටිකුයි කකා ඉන්නවා. හරිද? ඔයාගේ අතේ දැන් තියෙනවා කිරිපිටි සීනි දෙන්නෙක් ඉන්නවා. හරි? ওই දෙන්නගෙන් ඔයාගේ අම්මට අහු වුණොත් ඔයාට ওই දෙන්නව වෙන් කරන්න පුළුවන් නේ. පොඩි පෙනේරයක් ගත්ත හැලුව ගමන් පිටි ටික හැලිලා යනවා. මේ සීනි අංශ ටික ඉතුරු වෙනවා. ඒ කියන්නේ වෙන් කරන්න පුළුවන් නේ. සාමාන්‍ය සරල ක්‍රම වලින් වෙන් කරන්න පුළුවන් නේ. ඒ වගේ වෙන් කරන්න පුළුවන් නම් එයා හරිද? මිශ්‍රණයක්. හැබැයි ඔයාට සීනි කියන එක විතරක්. සීනි විතරක් අරගෙන ඔයාට ගෙදරදී වෙන් කරන්න පුළුවන්ද? සීනි තවදුරටත් ඔයාට ගෙදරදී තවදුරටත් සංඝටක වෙන් කරන්න පුළුවන්ද? බෑනේ. අන්න සංඝටක එකක් කියනවට අමතරව සංශුද්ධ ද්‍රව්‍ය වල තව ගුණාංගයක් තියෙනවා. ඒ තමයි භෞතික ක්‍රම. ගෙදරදී කරන ක්‍රම වලින් වෙන් කරන්න බෑ. භෞතික ක්‍රම වලින් වෙන් කරන්න බෑ. හරිද? ඉතින් ඔන්න ඔය භෞතික ක්‍රම වලින් වෙන් කරන්න බෑ කියන ගුණාංගයක් සංශුද්ධ ද්‍රව්‍ය කියන්න තව හේතුවක් වෙනවා. ඊළඟට මෙයාගේ විශේෂත්වය භෞතික ක්‍රම වලින් වෙන් කරන්න පුළුවන්. ඔන්න එයා ගුණාංග දෙකම කියලා ඉවරයි. ඉතින් මේ සංශුද්ධ ද්‍රව්‍ය අපිට බෙදන්න පුළුවන් නැවත තව විදිහකට වර්ග කිරීමක් යන්න. ඒ තමයි සංශුද්ධ ද්‍රව්‍ය අපිට බෙදන්න පුළුවන් එයාලගේ රසායනික ගතිගුණ සලකලා. ඒ කියන්නේ මෙයාලව බෙදන්න පුළුවන් අපිට මූලද්‍රව්‍ය සහ සංයෝග විදිහට. මොනවා විදිහටද? මූලද්‍රව්‍ය සහ සංයෝග විදිහට. මේ මූලද්‍රව්‍ය කියන එක නා ගත්තාම ළමයි මූලද්‍රව්‍ය කියන එකේ තේරුම තමයි භෞතික ක්‍රම වලින්වත් හැබැයි රසායනික ක්‍රම වලින්වත් තවදුරටත් වෙන් කරන්න බෑ. හරියට නිකන් තනි මිනිස්සෙක් වගේ සිංගල් මිනිස්සෙක් වගේ. තනි කොල්ලෙක් වගේ. හරිද? තනි කෙල්ලෙක් වගේ. තවදුරටත් බෙදන්න බෑ. සංයෝග කියන්නේ එහෙම නෑ. සංයෝග කියන්නේ මෙහෙම නිකන් එකක් වගේ. හරි? ඉතින් මේක අපිට ඕන වෙන් කරන්න පුළුවන් මුන් දෙන්නව. හරිද? ඒ ඇවිල්ලා සංයෝගයේ ගුණාංගය. මූල ද්‍රව්‍ය එහෙම නෑ. මූල ද්‍රව්‍ය තනි කට්ටිය. උදාහරණ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, සෝඩියම්, ක්ලෝරින් වගේ කට්ටිය. හරිද? එතකොට සංයෝග වල උදාහරණ ජලය, කාබන් ඩයොක්සයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ් මේ කට්ටිය ඇවිල්ලා සංයෝග වලට උදාහරණ. බලන්න ඔයාලා ඔයාලගේ ලියලා ඇති මම පොඩි කෙටි ක්‍රම වගේකුත් කියලා දීලා තිනවා සංයෝගයක් ඇතුළේ ඉන්න මූලද්‍රව්‍ය හඳුනා ගන්න. අන්නේ ක්‍රම ටිකත් පොඩ්ඩක් කොහොමම බලලා දාගන්න. නැත්තම් ඕක වැඩක් නැති වෙනවා. හරිද? මේ කියලා දෙන එක වැඩක් නැති වෙනවා. ඒක පොඩ්ඩක් බලලා දාන්න. හරිද? මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියලා දුන්නා මතකයි මට. මේ කට්ටිය වෙන් කරලා අඳුරගන්න. හරි? ඊළඟට මේ මූලද්‍රව්‍ය කියන කට්ටිය අපිට නැවත බෙදා ගන්න පුළුවන් වර්ග ගොඩකට. හරිද? මේ කට්ටිය බෙදා ගන්න පුළුවන් වර්ග වලින් එකක් තමයි ලෝහ කියලා කියන්නේ. මේ වර්ග කරන්න පුළුවන් මූලද්‍රව්‍ය තව ගොඩවල් ගොඩකට. අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ ලෝහ ගැන. මේ ගෲප් එක තමයි අලෝහ. ගෲප් දෙක තමයි ලෝහ සහ අලෝහ. ඒතර ලෝහ කියන ගෲප් එකේ තියෙන විශේෂත්වය තමයි එයාලගේ මෙන්න මේ ගතිගුණ තියෙනවා. හරිද? ලෝහ කියන කට්ටිය සාමාන්‍යයෙන් දිලිසෙන ස්වභාවය දිලිසෙන පෘෂ්ඨයක් තමයි දකින්න හම්බෙන්නේ එයාලගේ. ඒ වගේම එයාලගේ රැවුදෙන හඬක් තියෙනවා. ඊට පස්සේ තහඩු කරන්න පුළුවන් තලීමෙන් ඒකට කියන්නේ ආහන්නතාවය කියලා. ඒ වගේම ඇදීමෙන් නොපැඩී කම්බි බවට පත් කරන්න පුළුවන්. ඒකට කියන්නේ තන්්‍යතාවය. විදුලිය ගමන් කරනවා. විද්‍යුත් සන්නායකතාවය කියනවා ඒකට. තාපය ගමන් කරනවා. තාප සන්නායකතාවය කියනවා. ගුණාංග 7යි. ඔයාලා බලන්න ඔයාලගේ වගුවක් ලියලා ඇති ඔය සම්බන්ධව. ඒ වගේම අලෝහ ගත්තාම අලෝහ වලත් ගුණාංග ඒ වගේම විරුද්ධ ලක්ෂණ ටික තියෙනවා. ඒ තමයි රැවුදෙන හඬක් නැහැ. රැවුදෙන හඬක් නැහැ. දිලිසෙන පෘෂ්ඨයක් නැහැ. ඊළඟට තැලීමෙන් නොකැඩී එහෙම කතන්දරයක් කරන්න බෑ. එයාලා කැඩිලා බිඳිලා යනවා. ඒකට කියන්නේ බංගුරතාවය. ඒ වගේම ඇදෙන සුළු ගතියක් තියෙන සමහර කට්ටිය. ඒකට කියන්නේ ප්‍රත්‍යස්තතාවය. ඊට පස්සේ විදුලිය සන්නායනය කරන්නෙත් නැහැ. තාපය සන්නායනය කරන්නෙත් නැහැ. එක්කෙනෙක් හැර. අන්න එතන එක්කෙනා තමයි මිනිරන්. මිනිරන් මෙතන විශේෂයි. මොකද මිනිරන් අලෝහයක් වුණාට තාපය සහ විදුලිය කියන දෙන්නව සන්නායනය කරනවා. මිනිරන් විශේෂයි ඒකෙන්ද. හරි? හරි. ඔන්න ඔය ගුණාංග ටික තමයි අපිට මේ සම්බන්ධව කතා කරන්න තිබුණේ.
ඉතින් ඔන්න ඔය ටිකෙන් අපිට මේ පාඩමේ කරුණු ටික ඉවර වෙනවා. හරි? ඊට පස්සේ අපි පස්වෙනි පාඩමේ කොටස් ටික ඊළඟට බලමු. හරි?